මට පුංචි කතාවක් මතක් වුණා. එක්තරා දිනිඳු පවුලක උපත ලැබපු පුංචි දරුවෙක් ඉඳියා. මේ පුංචි දරුවාට තමන්ගේ පාසල් අධ්‍යාපනයට ඉතාමත් ඉක්මනින්ම සමුදෙන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව වුණේ මේ පුංචි දරුවාගේ ගුරුවරයා මේ පුංචි දරුවව මානසික රෝගියෙකු ලෙස සලකලා ක්‍රියා කරපු නිසා. හැබැයි මේ පුංචි දරුවාගේ මව තමන්ගේ දරුවා ඉතාමත් බුද්ධිමත් කුසලතා පිරි දරුවෙකු විදිහට තමයි සලකන්නේ. කාලය ඔහොම ගත වෙද්දී මේ පුංචි දරුවා වැඩිහිටියෙක් බවට පත් වෙනවා. මොහු විසින් අදටත් අපේ ජීවිතවලට ආලෝකය සපයන විදුලි බල්බය සොයා ගන්නවා. ඒ තමයි මහා විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන්. ඔහු මේ විදුලි බල්බය සොයාගන්නේ එකපාරක් දෙපාරක් උත්සාහ කළා නෙවෙයි. දහස් වතාවක් උත්සාහ කළා. ඒ කියන්නේ මේ අතිවිශිෂ්ට නිර්මාණය ඔහු අතින් බිහිවන්නේ දහස් වෙනි උත්සාහයේදී. ඒ කියන්නේ ඔහු 999 වතාවක්ම අසාර්ථක වුණා. මම මේකෙන් කියන්න උත්සාහ කළේ ශිෂ්‍යත්ව කඩින් විභාගය කියන්නේ දරුවෙකු ජීවිතේ එක් අවස්ථාවක් විතරයි. ශිෂ්‍යත්ව විභාගය සඳහා සාර්ථකව මුහුණ දීලා විභාගයේ සමත් වෙච්ච දරුවන්ට මම සුවපත් වෙනවා. හැබැයි මේ සමත් වෙච්ච දරුවන්ගේ මේ සමත් වීම ඒ දරුවාගේ ජීවිතේ එක් අවස්ථාවක් විතරයි අවසානයේ නෙවෙයි. ඒ වගේම අසමත් වෙච්ච දරුවන්ට මම සුවපත් වෙනවා. මොකද අද ඔයා අසමත් වුණත් හෙට දිනේදී ඔයා දිනුවොත් ඔයාට ඒ අසමත් වීමේ රහ විඳින්න පුළුවන්. ඉතින් ශිෂ්‍යත්ව විභාගයේ සාර්ථක වුණත් අසාර්ථක වුණත් ඔයාලට යන්න තව ලොකු ගමනක් තියෙනවා. ඉතින් ඔයාලගේ ජීවිතේ ඊළඟ පියවර වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය. මේ කඩේම ජය ගන්න නම් ඔයාලට නිවැරදි මඟ පෙන්වීමක් අත්‍යවශ්‍යම වෙනවා. අපි අඳුරු වනාන්තරයක් මැදින් ගමන් කරනකොට අරන් යන පුංචි පන්දමක් වගේ තමයි සැබෑ මඟ පෙන්වීම කියලා කියන්නේ. අපිට මේ පන්දම මගින් සියල්ල එකවර පෙන්වන්නේ නැති වුණත් ඊළඟ පියවර ආරක්ෂිතව තියන්න අවශ්‍ය ආලෝකය අපිට සපයනවා. ඉතින් 5න් 6ට යන පුංචි දුවල පුතාලාගේ ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න නිවැරදි මඟ පෙන්වීමක් දෙන්න මම සූදානම්ින් ඉන්නවා. ගණිත විෂය කියලා කියන්නේ අපිට අත්‍යවශ්‍යම විෂයක්. හැමෝම අමාරුයි කියන මේ විෂය ඉතාමත් ලේසියෙන් ඉගෙන ගන්න හැටි කියලා දෙන්න මම සූදානම්ින් ඉන්නවා. ඉතින් දෙසැම්බර් 2 සෙනසුරාදා හවස 3ට හොරණ යුනිටි අධ්‍යාපන ආයතනයට ආවොත් ඔයාලට පුළුවන් මාත් එක්ක ගණිත විෂය රසවත්ව ඉගෙන ගන්න හැටි දැනගන්න.